තරබාරුකම අඩු කරගන්න කැමතිද පුතාලා? ඩයට් කරත් හරියන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් කාන්තාවන්ටත් පිරිමි අයටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අධික තරබාරුකම. තරබාරුකම අඩු කරගන්න පුළුවන් සරල පාරම්පරික ක්‍රමයක් තියෙනවා. මේකට අවශ්‍ය සුදුණු සහ මේ පැණි. මුලින්ම සුදුණු ටික පොතු ඇරලා සුද්ධ කරගන්න. මේ ආකාරයට සුද්ධ කරගන්න. දැන් හොඩින් ජීවාණුහරණය කළ කටපළල් බෝතලයක් ගන්න, නිකන් ජෑම් බෝතලයක් වගේ එකක්. මේ සුදුළුණු ටික බෝතලයට දාලා ඒ ටික වහින්න පිරෙන්නම මීපෙඩෙනි දාන්න. දැන් හොදට මූඩිය වහලා සති දෙකක් පමණ තියලා තියන්න. සති දෙකකට පසාරම් දිනපතා උදේට ඉස්සර සුදුළුණු බිකු එකක් කන්න. මෙහෙ මාසයක් විතර කරනකොට තරබාරුකම අඩු වෙලා සාමාන්‍ය තත්වයට පත්වෙයි. විවිධ බරපතල රෝග හෝ අපහසුතා තියෙන අය වෛද්‍ය උපදෙස් අරන් කරන්න. මේ වගේ වටිනා පාරම්පරික දැනුම දැනගන්න වේද අච්චිව ෆොලෝ කරගෙන යන්න. මේ වීඩියෝ ගැද අනිත්‍යයට බලන්න ෂෙයා කරන්නවා. මා පුතාලට තුනුරුවන් සරණයි.